මිනිහා මැරිලා අවුරුදු 8ක් කරව කොනේද? එහෙමනම් ඉතින් බාලට අවුරුද්දක් වෙන්න බෑනේ. ලියන මහත්තයා බෑකුවට ඉතින් මේ වෙලා තියෙන්නේ. එහෙම වෙන්න බෑනේ බං. මොකෝ බැරි? ඒකට මිනිහා මැරිලානේ බං. මිනිහා මැරලා වුණාට මම මැරලා නෑනේ බං. කාලා. ડોක්ටර් කොහෙද යන්නේ? මේ අත්තම් මට බේ ගණ්ඩන්නේ. හා පුතේ පරස්සමෙන් යන්න. ආදරේ මැනික. නෑ මට ඩොක්ටර් කියන්න. අනේ සෝරි ડોක්ටර් පරස්සමෙන් යන්න ડોක්ටර්. මේක දාන්න අම්මි. මොකද පුතේ? මේක දාන්න. මට ඩොක්ටර් කියන්න කියලා නේ කිව්වම මොකද? හරි ડોක්ටර් දෙන්න බෑග් එක දාලා දෙන්න. සෝරි. අපි ඊළඟ ගීතය තෝරගත් අපේ ශ්‍රී ලංකා කණ්ඩායමේ මැද පෙළ පිතිකරුවන් වෙනුවෙන් මැද පෙළ පිතිකරුවනි ඔබට අපගේ උත්තමාචාරය. බින්දු බින්දු මල් වැස්සේ තෙමෙන්නට ආවලින් අනේ අයි hina වෙන්න බෑ. අනේ නෑ. අනේ ප්‍රොමිස් කියන්නයි hina වෙන්නේ නෑ. නෑ ප්‍රොමිස් hina වෙන්නේ නැත්නම්. කද්ද කියන්නේ හින්දි එකක් කියන්න. ගුම්ගුනාර හේ බවරේ ගිල්ලරියේ කම කමසේ එක කෙස් ගහක්වත් මට හොයාගන්න බැරුණා. හරි ඉතින් කවුද ඒ තට්ට බැල්ලි? ඒ බණ්ඩාර Excuse me. Please be silent. sorry අන්නාර තේරෙන්නේ නැද්ද මිනිහු පුස්තකාලේ කෑ ගහන්න එපා කිව්වම? මොකද්ද මිස් මනි විද දැන් නෑ කක්කි බෝලයක් කියන එක මේක. මොකද්ද? බොල බෙල්ලද? අනුවත් එකද? ඔව් ඒක ඇතුලේ. යා. අනිත් එකේ නෑ. යා. එයා මැරිලා. මහත්තයෝ අපේ කසාදරේ තව දවස් 3යි තියෙන්නේ. ඇයි පැටිය ඔහොම මගේ හිත රිද්දන්නේ ඔයා? කම්තර මොනවද ඕනි කියනකො? මාතේ. තමුසේ? තමන් කසාද බඳින්න ඉන්න ගෑල් ළමයට ඔහොම කතා කරනවද? හලෝ. මම මේ කතා කරන්නේ මිස්ටර් දිනුකට නේද? ඔයා තමයි කතා කරන්නේ කවුද මේ බොල පොලොසි පාටුවෝ. තෝගේ ගෙදර කුණු වෙන ගෙවල් ඉස්සරහා දාන්නේ කොහේ හරි කසනවද? කවුද කතා කරන්නේ අදාළ නෑනේ. තාරාවට ඉංග්‍රීසියෙන් කියන්නේ මොකද්ද? තාරාවට කියන්නේ ඩක්. ඩක් කියලා තමයි තාරාවට ඉංග්‍රීසියෙන් කියන්නේ. පොඩි තාරාවෙකුට ඉංග්‍රීසියෙන් කියන්නේ මොකද්ද? තාරාවට කියන්නේ ඩක්. හා පොඩි තාරාවට ඉංග්‍රීසියෙන් කියන්නේ මොකද්ද? පොඩ්ඩක්. කවුද අර සක්කර වට්ටම? ලෝචනා කෙල්ලගේ නංගිවත්ද? කෑන ගහ එන්නකො අම්මේ ඒ තමයි ලෝචනා කොරලා තියෙන්නේ. excuse me අක්කා. කවුරු කිව්වා? excuse me අක්කේ. කවුද බං කුස්මි අක්කා? මම වයලට් අක්කා. කවුද කියන් උඹට අවලන් කතාව කිව්වේ? මේ අයිරි නේද? ඕකේ මේ මොන අත්ත මේ උඩ අපි හෙට පදිංචියට එනවා. ඒ මොකටද මේ මෙහාට එන්නේ? ආපෝ මේ උදිගේ කටේ සැර ටිකක් හොඳින් කතා කරන්නකෝ. කවුද කතා කරන්නේ? ගේ රෙන්ට් කරපු කට්ටිය. කවුද රෙන්ට් කරපු කට්ටිය? අපි කවදද ගත්තේ? ගිය සතියේ එලකිරි බෝතලයක් 200. 200ට එලකිරි බෝතලයක් වැඩි නැද්ද? වැඩි නම් භාගේ බෝතලුත් තියෙනවා. නෑ මං අහුව මේ බෝතලයක ගාණ වැඩි නැද්ද? බෝතලෙට නම් ඔච්චර තමයි දාන්න පුළුවන්. මං අහුව මිනිස්සු මේ බෝතලයක ගාණ අඩු කරන්න බැරිද? අපෝ බෑ මහත්තයා. දෙන එකේ බෝතලේ පිරෙන්න දෙන්න එපා. නැත්තම් ඔහෙම මට කතා කරලි වෙලා දැන් ඔහෙ පාඩු වෙන්න ඕනේ. මොකද්ද ඔය හිත එක තැනක තියාගන්න ඕන දුවන්න එපා. අනිත් එක ඔයගේ නම් මම කොහොමත් පපුවේ ගහනවා. ගහුවට පස්සේ මම කොහොමත් මගේ හිතේ වෙන ගෑනු කියන්න නෑනේ. එහෙමත් බැරනම් අපි දෙන්න එක තැනම මැරෙමුණු. අම්මා මේ කොහෙදනේ මගේ මේ සුදු පාට බෝල ෂර්ට් මේක දරන හැමදාම මේවා යන්නේ මාන වදයක් වෙලා තියෙන්නේ මේ වොෂින් මැෂින් එකට දැම්මත් අයෙන් හොදන්නෙත් නෑ මේ මම කිව්වේ තමුසේ කට පරිසම් කරන් ඉන්න කියලා. මට විතරක් කියන්නේ තමසගේ අම්මට කියනවා කටපට පරිසම් කරන්න මම අම්මට මොනවද කියන්නේ කට පරිසම් කරන්න කියලා. ඒ බෝකු කටේ නම් මොනව පරිසම් කරන්නද අගුල් ගලවපු දොරක් ඇහුව ඇරියත් එකයි වැහුවත් එකයි ඇරියත් එකයි වැහුවත් එකයි බ්‍රේක් නැති වාහනේ පල්ලේ හෙලෝ. මේ මොකද මිස් කෝල් ගහන්නේ? අනේ ඉතින් මිස් කෝල් ගහන්න පුළුවන්. ඔයා මතක් කරනකොට ගහන ඉතින් මිස් කෝල්. මිස් කෝල් එකකට ගානේ වෙන මොකුත් ඒව ගහන්න නැතුව. කාටද රත ගන්නේ? ලස්සන කෙල්ලෙක් ගන්නේ ඇතින්. අත කැඩියා. කාගේද? ඔයාගේ. එහේ. එක එක ගෑල් ළමයින්ට අත වනන්න යන්න. වාට්නනේ ගෙන්න කිව්ව ඉක්මනට අතවල්.
ඔයාව ප්‍රතික්ෂේප කරපු කෙනාම දවසකට කෝල් කරයි. හැබැයි ඒ කෝල් එක කට් කරන්න හිතන්නවත් එපා. ඒ රිගිටෝන් එකට නටපන්. Scooby Doo pop pop. Yel pum 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 pum. Yel pum pum pum. මං උඹලා අම්ම බදින කාලේ ඔහොම ලව් කිරුවේ නෑ. මොනාර වීරකම් කරන්න ඕන. උඹලා අම්මට පේන මම කුෂිකර්ම දෙපාර්තමේන්තුව හරහා මං පරිශීලනය කරලා ලෝකෙ තියෙන ලොකුම අලගෙඩි හැදුවා මං. ඇත්තද මාත් පරිශීලනය පවත්වනවා. ඒ මොකද? ලෝකෙ තියෙන ලොකුම මුට්ටිය හදන්න. මොකටද මුට්ටිය? තෝගේ අලගෙඩිය තම්බන්න. අපි මේ මැරෙනවා උපාධියක් ගන්න. ඔව්. මේගොල්ලෝ උපාධිය අරන් නිකන් මැරිලා යනවා. දැන් හරි එතකොට පිරිමි කට්ටිය කන්‍යාවියෝ 72ක් ගන්න තමයි යන්නේ. ඒතර කාන්තාවොත් හිටියානේ. ඒක නම් ඉතින් දන්නේ නැහැ. ඔක ඉතින් රංජනී පැනලා ගිහිල්ලාලුනේ නේ. ඔයාට ඔළුව හොඳ නැද්ද? කවුද දන්නේ නැහැ මේ වගේ වැඩවලට උදව් කරේ. පිස්සු වෙන්න. ඒකත් හරියට හරි. මේ රංජනී කෙනෙක් නෑ ඔයා රෝන් නම්බර් එකක් ඔය ගන්නෙ. දැන් මම දැනන් හිටියා අශෝකත් එක්ක යාළුවෙක් කියලා ඒත් දැනන් හිටියේ නෑ පැනලා යයි කියලා. ආනංගි ගෙදර අම්මලා නංගිලා නැද්ද? ඉතින් අම්මයි නංගි ට්‍රිප් ගිහිල්ලානේ. එහෙනම් එන්නයි අපේ ගෙදර යමු. අම්මා අම්මේ අම්මා අම්මේ අම්මා නෑ මේ ඉන්නවද කියලා බැලුවේ. කොචම්පියෝ. ඇයි දැන් ওই මැෂින් කට වැහිලාද? හරි මං කිව්වට පස්සේ කියමු. අයියේ මට සමාව දෙන්නකෝ. අපි බස් එකේ එනකොට මිනිහෙක් මට ඇස්පාරක් ගැහුවා. අඩෝ නොසන්ඩාලයා අවලමා කොබෙයියා නීතයා බල්ලා තොට තිබුණ නැද්ද මීට අවුරුදු 15කට ඉස්සෙල්ලා මේකට ඇක් ගන්න. අඩෝ මං එනම් නිදාස් මිනිහෙක් බං. හරි බලන්නකෝ අපේ හස්බන්ඩ් මට ගහන්න එනවා. ඇයි මොකද? දන්නේ නැද්ද ඉතින් දෙන්න දෙමහල්ලෝ කතා බහ ඇති වුණානේ පුංචි මිනිමරුමක් වගේ එකක් උනේ. නිස්සද්ද වෙලා නිහඬව ඉන්න. ඒ කියන්නේ අඬන්න නැතුව. මේ අපේ ගෙදර තියෙන ජාම්බු ගහක්. ඒකේ ජාම්බු හැදෙන නිකන් පාල් ගෙඩි වගේ. තව මොනවද තියෙන්නේ ගෙදර? තා තියෙනවා කාස් ගහක්. එහෙනම් ඒකේ කාස් ගෙඩිය තියෙන නිකන් වාන් ගෙඩි වගේනේ. Sweet Marie, come to me. You're my one and only candy, let me see. මම බන්දින වයසේ ඉන්නේ. එහෙමද මැඩම්? ඔයාගේත් වයස හරිනේ? ඔව් මැඩම්. හරි එහෙනම්. කවද අපි දෙන බඳින්නේ? ඔය එයා සියමට වද දෙනවා. ඒ මොකද නේ වට දීපුවද? සියමාව වැට්ටුවා. වැට්ටුවා. ඔව් ඒක නිසා මේ ඔකටම. කවද්ද ඔයා වැට්ටුවේ සීයා? නෑ පානේ වැට්ටුවේ. ඉස්කරන්න සුදු මහත්තයා. කමන්නේ දුකක් නෑ. වයි හිත දන්නවනේ. Happy birthday. Thank you. මං ආව බඳින්න කැමතියි. ඔයා මාව බඳින්න කැමතිද? අනේ දරුවෝ ඔයා මට වඩා අවුරුද්දක් බාලයිනේ. එහෙනම් අපි ලබන අවුරුද්දේ බඳිමු. මේ ඕකේ වීඩියෝ එකක් තියෙනවා මට ගන්න. බැටරි බස් වල මෙතන අයියෝ වගේ උඩ රැවුලා. ඇණයක් ඉන්න එපානේ වැඩ තියෙනවා.